වැඩ කරන්න හිතෙන්නේ නැති වෙලාවල් තියෙනවනේ. අර අරමුණක් තිබ්බම වැඩ කරන්න හිතෙනවා. දැන් මේ වගේ වෙලාවට කම්මැලිකමට ගෙදරදී පාඩම් කරන්න හිතනවා මේ වගේ වෙලාවට නෑ. මම කිය නිදා ගන්න නෙමෙයි ඇඳ කන්න පුළුවන්. රයිට් මට උනත් වැඩක් කරන්න හිතෙන්නේ නෑ. සමහරවිට පේපර්ස් හදන්න හිතෙන්නේ නෑ. දැන් මේ පාර රිවිෂන් එකේ අලුත් වැඩක් කරා. මයික්‍රෝවේව් එකක් කියලා දෙනවා හැමදාම පේපර් එකක්. ඒක එවලෙන් බලලා දෙනවා. පේපර් එවලෙන් print out කරන් යන්නේ. පේපරේ උණුවෙන් දෙන්නේ. බලලා උණුවෙන් මාසස් ටිකක් දෙනවා. එවල දෙන්නේ. අර කොත්තු දානවා වගේ. ප්‍රශ්නේ ඒක පේපර් එකක් ප්‍රශ්නෙට දෙනවා හරියට. ඒකත් එවලෙන් බලලා දෙනවා. අර ඒ වගේ ටිකක් අලුත් වැඩ කරන එතකොට දැන් මටත් අරමුණක් තියෙනවනේ කවුද හරි. මෙන්න මේ තැනට යන්න ඕනේ කියන්නේ. අර එහෙම අරමුණක් තිබ්බම තමයි වැඩ කරන්නේ. අහලා දෙනවද මේක මේ ආකර්ෂණ නීතිය කියන්නේ? අහලා නැද්ද? ඔයාලා ඉංග්‍රීසි එක සමහරට අහලා තියෙන්නේ law of attraction කියන්නේ. ඒකද මොකක්ද කියන්නේ? ආකර්ෂණ නීතිය. අමන්ත අර සිහිනයක් තියාගෙන ඒ සිහිනය මතක් කරගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න කියලා කියන්නේ. ඒ සිහිනය ඔළුවේ තියෙද්දි ගොඩක් දුරට ඒ වෙනුවෙන් වැඩ කරනවා. රයිට් දැන් ඒකෙන් අදහස් කරන්නේ ඔයා ඒ සිහිනය මතක් කරගෙන මනෝ ගහන්න කියලා. රයිට් සමහර ඉන්නෝනේ ආ සිහිනේ මතක් කරගෙන නිකන් මනෝපාරක් ගහගෙන ඉන්නවා. එහෙම නෙමෙයි කියන්නේ. මොකද කියන්නේ සිහිනේ මතක් කරන්න මතක් කරලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියන්නේ. දැන් හිතන්න ඔයාට හිතන්න පුළුවන් දැන් මම මේ ළඟදී වගේ වීඩියෝ එකක් බැලුවා. මේ ඔයාගේ රිසල්ට්ස් එක දවස ගැන ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. අයිතින්දි කොහොමද ඒ තියෙන සැටිස්ෆැක්ෂන් එක. සහ පේරන්ට්ස්ලා විශේෂයෙන් රයිට් එයාලට දෙන්න පුළුවන් තෘප්තිය සහ සමහරට ඔයාට හිතන්න පුළුවන් ඔයා අනාගතේ වැඩ කරන තැන ඉන්න ලෙවල් එක මැනේජ්මන්ට් ලෙවල් එකේ ඉන්නවා. ඔයා අනාගතේ පදින වාහනේ හරි කමක්. අර එහෙම පොඩි ඩ්‍රීම් එකක් පොළොවේ තියාගෙන ඉන්නේ කොහොමද? ඉතින් මම කිව්වා ඒකෙන් අදහස් කරන්නේ ඔයා ඒක මතක් කරන්න හැම වෙලෙම මනෝ ගහන්න කියන එක. මොකද ඒක මතක් කරගත්තට කමක් නැහැ. දැන් ඒකයි කියන්නේ එතකොට දැන් හිතන්න කෙනෙක්ට අයිඩියා එකක් තියෙනවා කියලා මර්සිඩීස් බෙන්ස් එකක් ගන්න. ඒතකොට එයායි ඩ්‍රීම් එක පොඩ්ඩක් හිතන්න. දැන් එයා පාරට බැහැලා බැලුවත් වෙනදට වඩා එයාට මොනවද පේනවද? පාරේ වෙනදට ක්ලික් වෙන්නේ නැහැ. නමුත් එයාට ඒක තියෙනවනම් ඔළුවේ අර ආකර්ෂණ නීතිය වැඩ කළා මොකක් පේන්න ගන්නවද? වෙනදට වඩා මර්සිඩීස් බෙන්ස් පාරේම පේනවා. වෙනදට එච්චර ක්ලික් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා අර මනසින් හිතන දේ තමයි ඇස් වලින් ඒකට මේ ඔයා යොමු කරනවා කියලා කියන්නේ.